ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං අහලා තියෙනවා මෙන්න මෙහෙම කතාව. සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේ මේ දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්‍යයන්ට ඇහෙන්න 이르දියෙන් කතා කරා කියලා මං අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දවසක් දේශනා කරන මං අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම විතර්කයක් පහළ වුණා. අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකට ඒ තරම් හැකියාවක් තියෙනවා නම් දසදහසක් ලෝක ධාතුල ඉන්න ඒ සත්‍යයන්ට ඇහෙන්න කතා කරන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට කොයි තරම් මේ විශ්වයේ සත්‍යයන් එක කතා කරන්න පුළුවන් හැකියාවක් අවබෝධයක් තියෙනවද මේ විශ්වය ගැන. බුදුරජාණන් වහන්සේ එතනද ආනන්ද හාමුදුරන්ට දේශනා කර ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කිය. බලන්න ඒක සාමාන්‍ය නුවණක් තියෙන කෙනෙකුට වටහා ගන්න බෑ. බුදුහාන්දුරන්ගේ බුදුගුණ අචින්ත්‍යයි වගේ මේ විශ්වය ගැන මේ ලෝක ධාතු ගැන ඒත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය අචින්ත්‍යයි. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව මේ විශ්වය ගැන අනන්තයි අප්‍රමේයයි. ආනන්ද හාමුදුරුවෝ දෙවනි වතාව අනේ ස්වාමීනී අපිට විස්තර කරලා කියලා දෙන්නක. දෙවනි වතාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. තුන්වෙනි වතාවෙත් ආනන්ද හාමුදුරුවෝ ආයෙමත් අහනවා අනේ ස්වාමීනී අපිට තේරුම් ගන්න පුළුවන් හැටියට විස්තර කරලා කියලා දෙන්න. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබ පුන පුනා නැවත නැවත තථාගතයන් වහන්සේගෙන් මේ විශ්වය ගැන ලෝක ධාතු ගැන විමසන. එහෙමනං ආනන්ද හොඳට මතක තියාගන්න මේක ධාරණය කරගන්න කියලා ලෝක ධාතු විඤ්ඤාපන කියලා තියෙන අංගුත්තර නිකාය දේශනාව. මේ විශ්වයක අපිට හිතන්නවත් අද මේ විද්‍යාව මොනවත් තරම් දියුණුවයි කිව්වත් අද විද්‍යාවකට මේ අහලකට තියා හිතාගන්නවත් පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කර ආනන්දය හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ මේ සූරයාගේ ආලෝකයේ යම්තාක් විශ්වයේ කෙලවරකට විහිදිලා යනවත්. චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් විශ්වයේ විහිදෙනවත්. ඒ පරාසය තුළ සත්‍යයන් උපදින සත්ව තල 31ක් තියෙනවා. සත්‍යයන් උපදින සත්ව තල ඒ අතර සතර අපායක් තියෙන. නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුර අපාය. සතර අපායක් තියෙන. මනුස්ස ලෝකයක් තියෙන. ඒ වගේම දිව්‍ය ලෝක 6ක් තියෙන. චාතු මහරාජික භාවතින්සේ යාමය තුසිතය නිර්මාණ රති පරනිම්මිත වසවත්. ඒ දිවිය ලෝකවල ප්‍රමාණ පව අටුවාවල බුදුරජාණන් වහන්සේ විස්තර කරපු තැන්වලින් සඳහන් වෙන. මනුස්ස ලෝක ඉනන් යොදුම් 42,000ක් ඉහළ අහසකිනව චාතු මහරාජික දෙව්ලෝ පිහිටලතිය. මනුස්ස ලෝක ඉනන් යොදුම් 84,000ක් ඉහළ අහසේ තවතිසා දෙව්ලෝ පිහිටන්. මේ හැම දිවිය ලෝකෙකම පරතරයේ යොදුම් 42,000 බැගින් පරතරයක් තුළ තමයි ඉහළ අහස මේ දිවිය තල පිහිටලතිය. ඊළඟට බ්‍රහ්මලෝක රූපාවච්චර බ්‍රහ්මලෝක 16ක් තිය. අරූපරි බ්‍රහ්ම තල 4 යාකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන නීව සංඥානා සංඥායත. මෙන්න මේ සත්‍යයන් උපදින තල මේ 31ක් තියෙනවා. අරූපී බ්‍රහ්ම තල 4යි රූපාවච්චර බ්‍රහ්මලෝක 16යි දිවිය ලෝක 6යි මනුස්ස ලෝකයයි සතර අපායයි. මේ තල 31ම තියෙන්නේ සූරයාගේ චන්ද්‍රයාගේ ආලෝක පරාසය තුළ කිය. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය වගේ 1000ක ප්‍රමාණයක් හිතෙන් හිතන්න කිය. ඒ 1000 තුළ මේ විශ්වයේ මේ වගේම මනුස්ස ලෝක 1000ක් තියෙනවා. සතර අපායවල් 1000ක ප්‍රමාණය. දිවිය ලෝක 6ව 1000ක් අර තල 31වත් 1000ක ප්‍රමාණයක් හිතන්න. ඒ තමයි කිව්වා සහස්‍රී ලෝක ධාතු. ඒ 1000 දසදහසෙන් ගුණ කරන්න කිය. ඒ තමයි කිවත් දිවි සහස්ශ්‍රී ලෝක ධාතු. අර වගේම ලෝක වැඩි කරලා හිතාගන්නකි. ඒ දිවි සහස්ශ්‍රී ලෝක ධාතුව තවත් දසදහසකින් ගුණ කරන්නකි. ඒ තමයි ත්‍රහි සහස්සී ලෝක ධාතු. පිංවතුනී කෝටි ලක්ෂයක් සක්වල කියල ඔබහල ඇති. කෝටි ලක්ෂයක් සක්වල කියලා ධර්මය හඳුන්වන්න මේ ත්‍රහි සහස්සී ලෝක ධාතුව. බුදු කෙනෙකුගේ ආඥා ශේෂත්‍රයේ බවට පත්වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල. මේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට ඒ ලෝක ධාතුවලට මැහෙන්න බුදු කෙනෙකුට කතා කරන්න පුළුවන් කිය අපිට හිතාගන්නවන්න. ඒ කතා කරන හැටි බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ දේශනාව ආනන්දේ තථාගතයන් වහන්සේ ඉරදි බලි
ආලෝක දහරා ඒ ලෝක දහටුවට ඉරදියෙන් විසුරුවනවා. අපි මේ කතා කරන ආලෝක වේගට වඩා වෙනස්. අද ආලෝක වේගේ අපි කතා කරන ප්‍රමාණයට වඩා මේ ඉරදියෙන් බුදු කෙනෙක් බුද්ධ අධිෂ්ඨාන. ඒ හැම ලෝක ධාතුවකටම ආලෝක දහරාවන් යුදෝල ඒ සත්‍යයන්ගේ අවධානය බුදුරජාණන් වහන්සේ දෙසට යොමු කරලා ඒ ආලෝකයක්ත් එක්ක බුදු කෙනෙක්ගේ අධිෂ්ඨානයෙන් හඬ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඔවුන්ට ඇහෙන්න මේ විශ්වයේ පතුරුවන් පුළුවන් කිය.